හෙලෝ සුබ දවසක්. අද මම හදන්නේ ඩීටොක්ස් සුප් එකක්. ඔයගොල්ලෝගේ ඇඟ ක්ලීන් කරන්න, ටොක්සින්ස් නැති කරන්න රස ක්‍රීමි සුප් එකක් මම හදන්නේ. ඒකේ නම වෙල්ලුදාගද සෙදර. මොකද මම මේක සෙලක්ට් කරා මේ රෙසිපි එකක්. ඒකේ මම සේදනෝ කියන්නේ මොකක්ද කියලා දුන්නා. ඒක සෙල්දරි. ඉතින් අපි බලමු දැන් මේ සෙල්දරි ඩීටොක්ස් සුප් එක කොහොමද හදන්නේ. දැන් අපි බලමු අවශ්‍ය දේවල්. මේ සේදනෝ සෙල්දරි. මෙතන තියෙනවා ග්‍රෑම් 600ක් විතර. මෙතන අල තියෙනවා ග්‍රෑම් 500ක්. ලුණු ගෙඩියක්. මේ ඇවිල්ලා පාස්ලි, ප්‍රෙත්සෙමොලෝ කියලා ඉතාලියෙන් කියන්නේ. සුදු ලුණු. මෙතන කොච්චි මිරිස්. මේ කොච්චි මිරිස් වලින් එකක් ගත්තම ඇති. මේක අන්තිමට මේ බ්ලෙන්ඩ් කරලා ක්‍රීම් එකක් හදන හින්දා සයිස් එකක් අවශ්‍ය නැහැ. තමන්ට කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන්. දැන් කපාගත්ත සැල්දරි ටික මේ අපි සුප් එක හදන බලකට දාගන්න. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. මේ එළවලු ටික වැහින්න තිබ්බම වතුර හොඳටම ඇති. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. මම සුප් එක ලිපේ තියනවා. ඒක හොඳට තැම්බෙන්න ඕනේ බ්ලෙන්ඩ් කරන්න. දැන් මම ගත්ත පාස්ලි මේක දැන් සාමාන්‍යයෙන් පොඩියට කපා ගමු. මොකද මේ ඊට පස්සේ බ්ලෙන්ඩ් කරනවා මේක. මේ දඩුම 7යි එක අයින් කරමු. දැන් අපි දාන්න ඕනේ මේ බ්ලෙන්ඩර් එකට තීමෝ කපලා. තීමෝ ටිකක් අරගන්න. සාමාන්‍යයෙන් පොඩි මිටක් විතර වගේ ඩක් අවශ්‍යත් නැහැ. මේකේ ඉන්නේ සුවඳයි රසයි විතරයි. දැන් තීමෝ ටික දාගන්නවා මේ කප් එකට. ඊට පස්සේ දානවා මිරිස් කරලක්. කොච්චි මිරිස් එකක්. දැන් මේ සුප් එකෙන්ම වතුර ටිකක් අරගෙන මේ කප් එකට දාලා ඊට පස්සේ මේක අපි මික්සර් එකකින් සම්පූර්ණ ක්‍රීම් එක හදාගන්න. මෙතන තියෙන්නේ පාස්ලි, තීමෝ, මිරිස්, සුප් වතුර. මේකට දාලා ඊට පස්සේ මේ සැල්දරි අල ඔක්කොම දැම්පිච්ච ඕනේ